යාළුවනේ ඔයාට අද තව හොඳ ගැජට් එකක් ගෙනහලා තියෙනවා. මේ පේනවද? මේ තියෙන්නේ වතුර පොඩ්ඩක් පුරවපු බෑග් එකක්. මේක ඇතුළේ තවත් බෑග් එකකට දාලා තියෙන්නේ. මේක පුළුවන් ඔයාලගේ ඩිවයිස් එක රෑට charge වෙන්න තියද්දි ඒ ඩිවයිස් එක මේ වෝටර් බෙඩ් එක මත තියන්න. මේ වෝටර් බෙඩ් එක නිසාවෙන් ඕගොල්ලන්ගේ ඩිවයිස් එකේ තියෙන ටෙම්පරේචර් එක 150කින් 180කින් විතර අඩු කරනවා. මේක හරිම සීතලයි. මේ දැන් මට අල්ලද්දිත් හීතලයි. අතර දැනෙනවා මේ හීතල. ඉතින් මේ විදිහට පාවිච්චි කරන ඔයාලගේ ඩිවයිස් අවුරුදු තව 4කින් 5කින් දීර්ඝායුෂ ලබන්න හේතුවක් වෙනවා. මේ විදිහට වෝටර් බෙඩ් එකක් හදාගෙන වෝටර් බෙඩ් එක උඩ ඔයාලා charging කරනවා නම් ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක තියලා මේක charge කරගන්නවා නම් ඔයාලා හිතන්න ඔයාලගේ අවුරුද්දෙන් ඩැමේජ් වෙන ෆෝන් එක අවුරුදු 4ක් තියෙනවා අනිවාර්යයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ මගේ ෆෝන් එක දැන් අවුරුදු 6ක් වෙනවා. පාවිච්චි කරන්න අරගත්ත දවස් ඉඳන් අද වෙනකල් වෝටර් බෙඩ් එකක් උඩ පාවිච්චි කළේ. මේකෙන් මගේ ෆෝන් එක සෑහෙන කාලයක් මේ නොනැසී පැවතුණා. ඒ කියන්නේ ටෙම්පරේචර් එක තමයි මිහිපිට සියලු විනාශ ඇති කරන්නේ. ෆෝන් එකේ විනාශය ගේන්නත් ලොකුම හේතුව ෆෝන් එකේ උෂ්ණත්වය වැඩිවීම. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන ඔයගොල්ලෝ ගන්න ඇක්ෂන් එකක් ගන්න. මේකට මේ පොඩි බෑග් එකක් දාලා තියෙන්නේ. බලන්න පේනවා ඇති මෙන්න මේ බෑග් එකට තියලා තියෙන බෑග් එකේ නිකන් තියලා මේක නම් මේ පොඩි මේක මෙහෙම ඇතුළට දාලා පාවිච්චි කරන්න තමයි හදලා තිබුණේ. නමුත් මේක පිටට දාලා තියන්න පුළුවන්. ඇතුළට දැම්මම අර පොඩි සිග්නල් එන ගතිය අඩුවක් තියෙනවා. ඒ නිසා ෆෝන් එක charging කරන අවස්ථාවට දාලා වෙන ෆෝන් එකකින් Wi-Fi එහෙම යනවා නම් අන්න එතෙන්දි පොඩි ප්‍රශ්නයක් වෙන නිසා තමයි මම මේක මෙහෙම එළියෙන් තිබ්බේ. ඔයාලට පැහැදිලි ඇති මේක මේ හැමෝටම හදාගන්න ලේසි. ඕනෑම ටියුලිප්ස් පොඩි බෑග් දෙකක් අරගෙන ඒ බෑග් දෙකට බෑග් එකක් ඇතුළට තව එකක් දාලා වතුර ලීටරයක් විතර දාගත්තාම මේ වගේ හොඳට මේ වෝටර් බෙඩ් එකක් හදාගන්න පුළුවන්. ඕගලන්ට ඕන විදිහට මේවා ගෙදරදී කරගන්න පුළුවන් බොහොම පහසු දේවල්. මේ හරියට බැලුවොත් එහෙනම් මහා ලොකු ප්‍රොඩක්ට් එකක් කරගන්න පුළුවන් අවස්ථාවක් ඔපෝචුනිටි එකක් මේකේ තියෙනවා. ඔයාලා කැමති නම් මේ එහෙම ප්‍රොඩක්ට් එකක් විදිහට කරන කෙනෙකුට වුණත් මේක ලොකු අවස්ථාවක් වෙයි. මේක ලොකු අදහසක් අයිඩියා එකක් වෙයි. මේ ඔයාලගේ වැඩට මේ වෙන රටකින් දැක්කොත් නම් මේක අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට පුළුවන් වෙයි ඉස්සරහදී දැක ගන්න එළියට. මේ ඔයාලත් කරලා බලන්න. මේකෙන් ඔයගොල්ලන්ගේ ෆෝන් එක අනිවාර්යෙන් මේ ආයුෂ වැඩි වෙනවා. ෆෝන් එකේ ගොඩක් කල් ෆෝන් එක පාවිච්චි කරන්න හේතු වෙනවා. මොකද charge එකට ගැහුවාම බැටරිය charge එකට ගැහුවාම අපි දන්නේ නැති වුණාට අපි ළඟ නැති නිසාවෙන් බොහොම වේගෙන් රත් වෙනවා. අන්නේ රත් වෙන වේගය ගැන අපිට හිතා ගන්න බැරි නිසා තමයි මේ වගේ මේ වෝටර් බෙඩ් එකක් උඩ තියන්න කියන්නේ. ඒ තිබ්බහම ඒ රත් වීමේදී ඇතුලේ මේ උපකරණ වලට සිද්ධ වෙන හානිය අවම කර ගැනීමට පහසුයි මේ වෝටර් බෙඩ් එක උඩ මේ ෆෝන් එක තියලා charge කරන එක. charge කළත් නිතර රත් වෙන ඔයා හිතන්නකෝ පෝටබල් මේ Wi-Fi router එකක් කියලා. ඒක අධික රත් වෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒකේ බැටරි ඩැමේජ් වෙන්නේ නැත් ඕකට. ඔන්න ඔය වගේ දේවල් වලට හොඳම විසඳුම තමයි මේ වෝටර් බෙඩ් එක. මේකේ ඉෂුව එකක් නැහැ. මේක උඩ තිබ්බයි කියලා සිග්නල් ස්ට්‍රෙන්ත් එකේ අවුලක් වෙන්නේ නැහැ. මේක උඩ තියලා ඔයගලන්ට වෙන ෆෝන් එකකින් Wi-Fi යනවා නම් හොට්ස්පොට් මේකේ ඔන් කරනවා නම් ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. බැටරි charge කරගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ ඔයාගේ ඩිවයිස් එකේ ලයිෆ් ටයිම් එක වැඩි වෙන එක විතරයි වෙන්නේ මේක. ඒ නිසා හොඳට හිතලා බලලා හොඳ දෙයක් කරන්න. මම නම් මේ අත්දැකීමෙන්මයි කියන්නේ මේක හොඳ පසුබිමක් ඇති කරනවා අපිට අපේ ඩිවයිස් වලට. බොහොම ස්තුතියි හැමෝටම.